හායි හැමෝටම ඉතින් කොහොමද? ඉතින් මං හිතුවා අද ඔයගොල්ලන්ට මේ මිල්ක් මේඩ් ක්‍රොප් টොප් එක කියලා දෙන්න ඕනි කියලා. ඉතින් මේක කීප දෙනෙක් Facebook යාළුවෝ කීප දෙනෙක්ම ප්‍රයිවට් මෙසේජ් කරලා අහලා තිබුණා මේක කියා දෙන්න කියලා. ඉතින් ඒක නිසා මං ඒගොල්ලෝ වෙනුවෙනුත් සහ ආධුනිකයෝ වෙනුවෙනුත් මේක අරගෙන ආවා. මට හිතුණා මේක කියා දුන්නොත් හොඳයි කියලා. ඉතින් බලන්න මේ ලස්සන ක්‍රොප් টොප් එක මහගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් ළමයි දැන් මම මේ අරගෙන තියෙන්නේ ඒ ඩිසයින් එකේ බෑක් පළුව. ඒ කියන්නේ ඒ කොටසේ අපි ගන්න ඩිසයින් එකේ පිටුපස පළුව තමයි මේ අරගෙන තියෙන්නේ. ඉතින් මම මේකේ පිටුපස පළුවේ කර ගැඹුර කපලා නැහැ. මූලික කර ගැඹුර සහ මූලික කර පළල තියෙනවා. මෙතන සිට මේ අපි දැන් මේක නැම්මකට ගත්තොත් නැම්මේ ඉඳලා අඟල් 3ක් ඉස්සරහට මම වැඩිපුර අරන් තියෙනවා. මොකද මේකට මම තියන්නේ ඉලාස්ටික් එකක් නිසා පිටිපසට ඉලාස්ටික් එකක් තමයි අල්ලන්නේ. ඉතින් ඉලාස්ටික් එකක් අල්ලන නිසා මම වැඩිපුර අඟල් 3ක් මේ නැම්මේ ඉඳලා ඉස්සරහට තියලා තියෙනවා. එතකොට මේක දිග හැරියම සම්පූර්ණ පිටිපස කොටසට අඟල් 6ක ඉලාස්ටික් එකක් වැඩිපුර අපේ ශරීරයට වඩා වැඩිපුර වෙනවා. ඉතින් මේක ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් ඒ වගේ දේවල් අපි ඉලාස්ටික් කරනකොට අපේ ශරීරයට වඩා වැඩිපුර ටිකක් අරගෙන තමයි අපි ඒක ගැද කරගන්නේ. ඉතින් මේකෙදී මැද හරියෙන් තමයි ඉලාස්ටික් වෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ ඇඟම නෙමෙයි මැද හරිය තමයි. මැද කොටස තමයි අපේ ඉලාස්ටික් වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේකෙදී කර පළල කර ගැඹුර වෙනස් වෙනවා. ඉතින් මම ෆ්‍රන්ට් එකයි බෑක් එකයි දෙකේම එකම කර පළල සහ ඒ හා සමානම කර ගැඹුරමයි ගන්න. ඉතින් අපි බෑක් එකට ගන්න කර ගැඹුර ෆ්‍රන්ට් එකේ කර ගැඹුරමයි ගන්නෙ. ඉතින් මම දැන් බෑක් එක මේ විදිහට තමයි සකසගන්නේ. කර ගැඹුරයි කර පළලයි වෙනස් වෙනවා කියලා මම අර කලින් කිව්වා වගේ. ඒ කොටස විතරක් හදා ගන්නවා. ඒක මෙතනදී හදන්න අවශ්‍ය නැහැ. මොකද මම මේකේ ෆ්‍රන්ට් එකත් මේකෙමයි තියෙන හින්දා එකම බ්ලොක් එකේ නිසා මම ෆ්‍රන්ට් එකේ කර ගැඹුර සහ කර පළල කපලා හදන විදිය ඔයගොල්ලෝ බලා ගන්න. ඉතින් ඒ විදිහටම තමයි බෑක් එකත් නිර්මාණය කරන්නේ. මේක මම මූලික කර ගැඹුරට සහ මූලික කර පළලට තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු ෆ්‍රන්ට් එක කොහොමද නිර්මාණය කරගන්නේ කියලා මේ ඩිසයින් එකේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපේ ෆ්‍රන්ට් එක කොටස. ෆ්‍රන්ට් සයිඩ් එක තමයි මේ කොටස. ඉතින් අපි මේකේ තියෙනවා මම අර කලින් පෙන්නනවා වගේ මූලික කර පළල සහ මූලික කර ගැඹුර තමයි මේ තියෙන්නේ. ඉතින් මේ කොටස අපි අයින් කරාම මේක මූලික කර ගැඹුර වෙනවා. ෆ්‍රන්ට් එකේ අපි දැන් මෙතනදී ආදර්ශ මිමි වලට සකසාගත්ත මූලික පතුරු මාශ්‍රයෙන් තමයි අපි මේ ඩිසයින් එක නිර්මාණය කරගන්නේ. ඒ කියන්නේ අපේ ශරීරයේ සම්පූර්ණ ගත්ත මෙෂර්මන්ට්ස් අනුව තමයි අපිට ගැලපෙන විදිහට මෙෂර්මන්ට්ස් හදාගෙන අපි බේසික් බ්ලොක් එක හදාගත්තට පස්සේ ඒ බේසික් බ්ලොක් එකේ තමයි අපි මේ පැටර්න් එක ක්‍රියේට් කරන්නේ. ඉතින් යාළුවනේ දැන් මේ පැටර්න් එක ක්‍රියේට් කරද්දී මේක රැග්ලන් ස්ලිප් එකක් තියෙනවා. ඒ වගේම කර ගැඹුරට කපලා තියෙනවා. ඒ වගේම නෙක් එක ඉලාස්ටික් කරලා නෙමෙයි පයිපින් එකක් තියෙනවා නෙක් එකට කැමති නම් ඉලාස්ටික් කරගන්නත් පුළුවන්. ඒ වගේම ස්ලිව් එක අගට ඉලාස්ටික් කරලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ පැටර්න් එකේ ෆ්‍රන්ට් එකේ පැටර්න් එක ක්‍රියේට් කරගන්නේ කියලා. ඉතින් මම මේ බේසික් බ්ලොක් එක තමයි තාම තියෙන්නේ. දැන් අපි මේක කොහොමද ක්‍රියේට් කරගන්නේ කියලා බලමු. බ්ලොක් එක ඇඳගත්තාම බ්ලොක් එකේ අපි අර දෙකට බෙදලා අඟල් භාගයක් ඉස්සරහට ගත්ත තැන තියෙනවනේ. ඒ කියන්නේ අපි ෂෝල්ඩර් පොයින්ට් එකේ ඉඳලා පහළට අඟල් 4.5ක් විතර පහළින් මෙන්න මේ වගේ 4.5ක් හෝ 5ක් පමණ පහළින් මාක් කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ අපි මෙතෙන් සිට ඉස්සරහට අඟල් 3 කාලක් ලකුණු කරගන්නවා. අඟල් 3 කාලයි. මෙතෙන් සිට මෙතෙන්ට අඟල් 5ක් 4.5ක් 5ක් ඒක කර ගැඹුර. එතකොට මෙතනින් ඉස්සරහට අඟල් 3 කාලක් අඟල් 3 කාලක් විතර ඉස්සරහට කරන්න පුළුවන්. භාගයක් වුණත් පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අඟල් 3 කාලක් තමයි අපි මෙතනින් ඉදිරියට ගන්න. ඊට පස්සේ මෙතනින් පහළට අඟල් 3 කාලක්
නැත්නම් අඟල් භාගයක් උනත් පහත් කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී අඟල් භාගයක් පහත් කරනවා. ඊට පස්සේ මෙන්න මේ කොටස අපිට පුළුවන් මේ විදිහට ඇඳ ගන්න. මෙන්න මේ විදිහට මේක තමයි අපේ අලුත් අත්කට. අපිට පුළුවන් කැමති නම් උක රේඛාවක් ඉදින් නැත්නම් චුට්ටක් වක්‍ර කරලා ඇඳ ගන්නත් පුළුවන්. ඉතින් දැන් මෙතන තමයි තියෙන්නේ. ඉතින් මේ හරහා ඉදිරියට අපේ උරහිස ලකුණු කර ගන්නවා. කියන්නේ මෙතන තමයි අපේ උරහිස. මෙතනට නෙමෙයිනේ අත මූට්ටු වෙන්නේ. එතකොට රැග්ලර් ස්ලිව් එක අතෙන්මනේ ඇඳුමෙන් මෙන නිසා, ඒ කියන්නේ උරහිසක් වෙන් වෙන්නේ නැති නිසා මෙන්න මෙතනට තමයි අපි අතේ පටන් ගන්න ස්ථානෙ වෙන්නේ. කියන්නේ ෂෝල්ඩර් එන්ඩ් එක වෙන්නේ මෙතන. පොයින්ට් එක වෙන්නේ මෙතන. ඉතින් දැන් මේ විදිහට හදාගත්තා. ඊට පස්සේ අපි මෙතනින් එහාට අපි අතක් හදා ගන්න ඕනේ. ඒක නිසා මෙතනට වෙනම කෑල්ලක් අපි එකතු කර ගන්න ඕනේ. ඊට කලින් අපි බලමු දැන් කර ගැඹුර සහ ඒ ටික ෆ්‍රන්ට් එකේ මැද කොටස කොහොමද රැලි කරගන්නේ, ඒ ටික නිර්මාණය කරන්නේ කොහොමද කියලා බලමු. ඉතින් දැන් මෙතන ඉඳලා පහළට අපිට මෙතන ඉඳලා සාපේක්ෂව ඕනනම් මෙහෙම ඇල රේඛාවක් වුණත් පුළුවන්. අඟල් 3.5ක් විතර මම පහත් කරන මූලික කර පළල ඉඳලා. ඉතින් මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. අපිට පුළුවන් මේක අඟල් කාලක් විතර මෙන්න මේ විදිහට හැඩ කරලා මෙන්න මෙහෙම මේ විදිහට යා කරගන්න. මේ විදිහට යා කරගන්න. එතකොට පොඩි හැඩයක් මෙතන ඉන්නවා. එක කෙලින්ම නැති වුණත් පොඩි හැඩයක් මෙතන පොඩි V shape එකක් මෙන්න මේ හරිය වෙනවා. එතකොට කර ටිකක් ෆිට වෙලා එහෙම තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙනවා මෙන්න මේ හරිය ෆ්‍රන්ට් එකේ මෙන්න මේ බස්ට් එකේ අnder බස්ට් එකෙන් උඩ කොටස ගැද කොටසක් නේ තියෙන්නේ. ඉතින් අපි මෙන්න මේ සෙන්ටර් ෆ්‍රන්ට් එක පැත්තෙන් අnder බස් ලයින් එකේ ඉඳලා උඩට අඟල් 1.5ක් ලකුණු කරනවා. අඟල් කීයද? අඟල් 1.5යි. අඟල් 1.5ක් උඩට ලකුණු කරනවා. ඒ වගේම මෙතනින් අnder බස් ලයින් එකේ කියන්නේ සයිඩ් සීම් එක පැත්තෙන් උත් අඟලක් උඩට ලකුණු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙන්න මේ සෙන්ටර් ඩාට් එකේ සෙන්ටර් ලයින් එකට මෙන්න මේ විදිහට යා කරගෙන ඒ වගේම මෙන්න මේ පැත්තෙනුත් මේ විදිහට ඇඳ ගන්නවා. ඇඳගෙන දැන් අපිට පුළුවන් මෙන්න මේ ටික කපලා ඉවත් කරගන්න. එතකොට මේක එක කොටසක්, මේක එක කොටසක්. එතකොට මේ කොටස අපට අයිති වෙන්නේ නැහැ. මොකද මේක අපි කැපලා ඉවත් වෙනවනේ. දැන් එතකොට මේ කොටස එක, මේ කොටස දෙක විදිහට ගත්තොත් අපි දැන් මෙතනින් කපලා ඉවත් කරගන්නවා. ඊට කලින් අපි මේකට අත කොටස අල්ලගන්න. මේකට මම වෙන කොලයක් පාවිච්චි කරනවා මේ වෙලාවේ. මෙන්න මේ විදිහට තියා ගන්නවා මම අත කොහොමද මේක නිර්මාණය කරගන්නේ කියන එක පෙන්වන්න තමයි මම මේ විදිහට වෙනම කොලයක් අලවගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි වෙනම කොලයක් අලවගෙන අපි හිතමු අපිට අත උස ඕනේ අඟල් 10ක් කියලා. මෙන්න මේ ෂෝල්ඩර් බැස්මේ ඉඳලා කෙළවර ඉඳලා අපි අත උස ගන්නවා අඟල් 10ක්. මෙන්න මේ විදිහට ගන්න 10ක්. මම මේකේ ආදර්ශ මේ අරගෙන තියෙන නිසා මගේ කොලේ එච්චර දිගත් නැහැ. ඉතින් මම 8ක් විතර ගන්නවා. ඔයාලට පුළුවන් කැමති ප්‍රමාණයක් දිගට ගන්න. මේක රැග්ලර් ස්ලිව් එකක් නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක යා කරගන්නවා. මේ විදිහට මේක යා කරගත්තා. ඊට පස්සේදී මෙතන සිට අත අගවට හිතමු දැන් කොහොමත් අපි මේ අත මෙතන ෆ්ලප් වෙනවනේ. ඒක නිසා කොහොමත් මේ හරියට ෆ්ලප් වෙන හින්දා මෙතන අපි අවශ්‍ය කියන අත අග වටය ෆිට් එකට ගන්නෙ නැහැනේ. කොහොමත් මේකෙදී අපි රැලි කිරීමක් සිද්ධ වෙන නිසා
අපි ඒක ලොකුවට ගන්නවා වැඩිපුර මේක ප්‍රසාරණය කරලා තමයි ගන්නෙ. ඉතින් අත අගවට හිතමු මේ අත අගවට තියෙනවා මං උස 8ක් ගත්තා අත අගවට 10ක් තියෙනවා. සෝරි 12ක් තියෙනවා. ඉතින් මම ගන්නවා මෙතනදී පහමාරක් අත අගවට 11ක් තියෙනවා. මෙතනදී ගන්නවා අඟල් පහමාරක්. ඉතින් මේ විදිහට එකත් ඇඳ ගන්නවා. මෙතන අංශක 90ට තියෙනවද කියලා බලන්න ඕනේ. මොකද ඒවා සාමාන්‍යයෙන් අපි පැටර්න් එකක් කරද්දී හරියටම කරනවා නම් ඔන්න ඔය විදිහට ස්ථානගත වෙන්න ඕනේ ඒ තැන්. ඉතින් මෙන්න මේ විදිහට මේක චුට්ටක් පිට හැඩ කරලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ කොටස කපා ගන්නවා. එතකොට මේක 2 3 විදිහට ගන්නවා. මේක පළවෙනි කොටස, මේක දෙවෙනි කොටස. ඒ වගේම මේක තුන්වෙනි කොටස. ඉතින් දැන් අපි මේ කොටස් සියල්ලම කපා ගන්නවා. මෙතන මේක කපලා අයින් කරගන්නවා. එතකොට මේක වේස්ට් එකට අහුවෙන කොටස මොකද අපි ක්‍රොප් টොප් එකක් නේ මහන්නේ. ඒක නිසා මේ කොටස තමයි බ්ලවුස් එකේ යටම කොටස. ඒ වගේම මේ කොටස තමයි මේ විදිහට කපලා ඉවත් කරගන්නවා අපි. මේක අත කොටස මෙන්න කොටස් තුන අත කොටස එවලීම බ්ලවුස් එකේ අත කොටස මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් අපි මෙන්න මේ කොටස් දෙක ප්‍රසාරණය කරගන්න ඕන. ඉතින් අපිට පුළුවන් අත ප්‍රසාරණය කරගන්නකොට මෙන්න මේ කොටස නැම්මට තියලා ගන්නත් පුළුවන්. නැත්නම් අපිට පුළුවන් බ්ලවුස් එකේ හැටියට ඒක මූට්ටු කරලා ගන්නත් පුළුවන්. ඉතින් මේ තාක් දුරට ඔන්න මේක ප්‍රසාරණය කරගන්න මේක නම්බර්ස් කරගන්න ඕන. මොකද නැත්තම් මේ කොටස් ටික මාරු වෙන්න පුළුවන්. ඉතින් මේක නම්බර්ස් කරගෙන අපි මෙහෙම මේ දක්වා වෙන් කරගන්න ඕන. වෙන් කරගෙන අපිට අවශ්‍ය ගානට අපිට මෙතන ස්ප්‍රෙඩ් කරගන්න අවශ්‍ය ප්‍රමාණය තියෙනවනේ. අපිට මෙතනට ඕනේ අඟල් 4ක් 5ක් තව වැඩිපුර ඕනේ. ටිකක් පෆ් එක වැඩියෙන් තියන්න ඕනේ කියලා හිතනවා නම් ටිකක් වැඩිපුර රෙද්ද තියලා අපිට කපා ගන්න වෙනවා. මේක ප්‍රසාරණය කරගන්න වෙනවා. ඉතින් මේ කොටසේදී ෆ්‍රන්ට් එකයි බෑක් එකයි දෙකේම අත නිර්මාණය වෙනවා. මේකෙම අනිත් පැත්ත බෑක් එක විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් දැන් ඒකේ ඒ විදිහට ඉතින් බලමු මේ කොටස අපි කොහොමද ප්‍රසාරණය කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට රේඛා ඇඳ ගන්නවා අපි. මම මේකේ රේඛා ඇඳගන්නේ මම ගන්න මගේ රූල සයිස් එකට තමයි මම ගන්නෙ. මේක කට පැත්ත නිසා මම මේ පැත්ත රැඩි වෙන්න අවශ්‍ය නැති නිසා මම මේ පැත්ත ස්ප්‍රෙඩ් කරගන්නේ නැහැ. මේකෙත් අර විදිහටම අපි නම්බර් කරගන්නවා. ඉතින් නම්බර්ස් කරගෙන බලමු මේක කොහොමද කරන්නේ කියලා. මෙතනදී ඩාට් වසා ගැනීමක් සිදු කිරීමට අවශ්‍ය නැහැ. මොකද අපි මේ ෆ්‍රන්ට් එක ස්ප්‍රෙඩ් කරගන්න නිසා. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් කොටස් කපා ගන්න.
මේ විදිහට කොටස් කපා ගන්න පුළුවන්. එතකොට අපිට අපි රෙද්ද මත තියලා කපනකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ විදිහට හලව ගන්න. එතකොට මෙන්න මේ වගේ කෑල්ල අපිට මේක නැම්මකට තියලා කපා ගන්න පුළුවන්. අවශ්‍ය නම් මූට්ටුවකට කපා ගන්නත් පුළුවන්. මොකද මෙතනදී අපිට පයිපින් එකක් ගැට ගන්න තියෙන නිසා දෙක මූට්ටු කරලා අපිට මේ හරියෙන් එළියට පයිපින් දෙක ඇදලා ගන්න පුළුවන් විදිහට මේක නිර්මාණය කරගන්නත් පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ ටික කරගන්නේ කියලා. මේ තියෙන්නේ ෆ්‍රන්ට් එකේ ප්‍රසාරණය කරගත්ත කොටස් ටික. ඉතින් මේකත් මෙහෙම අරන් තියා ගන්නවා. මේක දැම්ම කට් කරන්නේ නැහැ. මේකත් අරගෙන තියා ගන්නවා. ඒ වගේම මෙන්න මේ කොටස අපිට හදා ගන්න ඕනේ. මෙන්න මේ ඩාර්ට් එක අපි වහ ගන්න ඕනේ මෙන්න මේ විදිහට. මේ විදිහට ඩාර්ට් එක කට් කරලා ඩාර්ට් එක අපි ඉවත් කර ගන්න ඕනේ. මෙන්න මෙහෙම ඩාර්ට් එක වහ ගන්න ඕනේ අපි. අවශ්‍ය නම් වහ ගන්නත් පුළුවන්. මම ඩාර්ට් එක වසාගෙන පීක බ්ලොක් එක රෙද්ද මත තියලා කපා ගත්තාම ලස්සනට තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ කොටස හදාගන්නේ. දැන් අපි බලමු කොහොමද අපි මේක රෙද්ද මත තියලා ප්‍රසාරණය කරගෙන කපා ගන්න කියලා. ඔන්න මම දෙකක් අතර පරතරය අඟලක් විදිහට තියලා තියෙනවා. මෙන්න මේ විදිහට මේ වටේ මම අඟලක් පරතරය තියාගත්තා. ඉතින් මම උඩට මේකට පටියක් මේ විදිහට පයිපින් එකක් දාන්න නිසා ෆ්‍රන්ට් එකේ මැදට ගැට ගහන්න සෙන්ටර් ෆ්‍රන්ට් එකට ගැට ගහන්න දාන නිසා මම මෙතනට අඟලක් තියාගත්තා. නවල මහන්න මැහුම් වාසි විදිහට මේ කොටස කැමති නම් අපිට වරක් ඕලක් කරලා ඇතුළට නවල මහ ගන්න පුළුවන්. ඇතුළෙන් පටියක් දාන්න පුළුවන් විදිහට. ඉතින් මම යටට අඬබස් ලයින් එකට අඟල් භාගයක මැහුම් වාසි තිබ්බා. මොකද අර යට කොටස අපිට අල්ලලා මහන්න ඕන නිසා මෙන්න මේ කොටස අල්ලලා මහන්න ඕන නිසා මෙතනට මැහුම් වාසි භාගයක් තිබ්බා. ඒ වගේම අපි මේ කොටස කපා ගනිද්දි මේ උඩින් මැහුම් වාසි භාගයක් තියලා කපා ගන්න ඕන. මේකට ඇටච් කරගන්න ඕන නිසා ඉතින් සයිඩ් එකට මම තිබ්බේ නැහැ. මොකද අපි බ්ලොක් එකට මැහුම් වාසි තියලා තමයි ඇඳලා තිබ්බේ. ඉතින් එහෙනම් මෙන්න මේ කොටස අපි කපා ගන්නවා. ඉතින් ළමයි මේ තියෙන්නේ මගේ මම මහගත්ත ලස්සන ක්‍රොප් টොප් එක. මේකට අපි මිල්ක් මේඩ් ක්‍රොප් টොප් කියලා කියනවා. ඉතින් මේ ඩිසයින් එකේ දැන් මම ලස්සනට රැලි තියලා ගොඩාක් කියලා අත රැලි කරලා නැහැ. හැබැයි මේකේ අඬබස් ටිකක් වැඩිපුර රැලි තියලා දෙනවා. ඔයගොල්ලන්ට කැමති නම් අඬබස් ටිකට රැලි අඩු කරගන්න පුළුවන්. ඒ වගේම අතේ බෝරිච්චය ඒ කියන්නේ පෆ් එක තව වැඩි කරගන්න පුළුවන් ස්ලිව් එකේ. ඒ වගේම මේ නෙක් එකේ පටිය වෙනුවට කැමති නම් ඉලාස්ටික් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට පයිපින් එකක් දාගන්න පුළුවන්. තව මීට වඩා තමන්ට කැමති විදිහට නෙක් එකේ ගැඹුර වැඩි කරගන්නත් පුළුවන්. ඉතින් මම ගත්තේ මගේ ඩමීගේ සයිසස් තමයි අරගෙන මගේ ඩමීකට තමයි ෆිට් ඔන් එක තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට කැමති විදිහට ඉතින් ලස්සනට ඕගොල්ලෝ ආස කරන විදිහට මේ ඩිසයින් එක මහගන්න පුළුවන්. මුලින්ම මේ බේසික් එක දැන් අද කියා දුන බේසික් එක ඉගෙන ගන්න ඕනේ. කියන්නේ තියරිස් ටික දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ওই විදිහට තමයි ඉදිරිපස මම කොටස හදාගත්තා. ඉතින් මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා ඕගොල්ලන්ට මේක මහලා බලලා කමෙන්ට් එකක් තියන්න කියලා සාර්ථකද කියලා. ඒ වගේම මේකේ පිටුපස කොටසක මම ගත්තේ පිටුපස පළුවේ පපුව වටට වඩා අඟල් 6ක් වැඩිපුර අරගෙන තමයි මම ඉලාස්ටික් නූලෙන් ගැදර් කරලා තියෙන්නේ. ඉතින් මේක හරිම ලස්සනට ගැදර් කරන්න ඕන. ඉතින් මම මේ විදිහට ගැදර් කරගත්තා. මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා මේ වගේ ලස්සන ක්‍රොප් টොප් එකක් මහලා බලන්න කියලා. ඉතින් හොඳ නරකත් කියන් යන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා like කරලා comment කරලා share කරලා මට support එකක් දෙන්න කියලා ඉල්ලන. ඒ වගේම channel එක grow up කරන්න දිගටම ඔයගොල්ලන්ට මේ වගේ videos දිගට බලන්න පුළුවන්. ඉතින් ඒක නිසා subscribe කරලා all button එක click කරලා තියාගන්න. එහෙනම් යාළුවනේ අදට මම නවතින්නම්. ගිහින් එන්නම්. bye.